තාක්ෂණය ගැන හොයන වෙලාව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා අදත් මේක තුරන්නේ බිම්සර් ටෙක් එකේ YouTube channel එකත් එක්ක. මේ දවස්වල ගොඩක් අය Android phone එකක් use කරන එකේ පොඩ්ඩක් පැත්තකට වෙලා iPhone එකක් use කරන්න පෙළඹිලා තිනවා. මොකද iPhone වල budget එක ගොඩක්ම අඩු වෙලා තිනවා මේ වෙනකොට. අලුතින් iPhone 17 series එකක් release වෙලා තිනවා. මේක නිසා ඔයාලට iPhone වල බිල ගොඩක්ම අඩු විදිහට බලා ගන්න පුළුවන්. මේක නිසා ඔයාලට iPhone use කරන ගොඩක් අය පෙළඹිලා තිනවා. මොකද අඩු මුදලකට iPhone එකක් use කරන් තිනවා නම් ගොඩක් අය කැමති iPhone වල තියෙන කැමරා එකේ වගේම තියෙන එක option නිසා ඔයාලා iPhone එකක් use කරන ගොඩක් අය පෙළඹිලා තියෙනවා. මම අද ඔයාලට මේ වීඩියෝෙන් ගෙනාවේ iPhone එකක් use කරන අයට ෆොටෝ එකක් හයිඩ් කරන්න යොදා ගන්න පුළුවන් සුපිරි සීක්‍රට් ට්‍රික් තුනක් තමයි මම ඔයාලට මේ වීඩියෝෙන් ගෙනාවේ. අපි නා වැඩි කතාවද වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ iPhone එක use කරන අයට ෆොටෝ එකක් හයිඩ් කරන්න ගන්න පුළුවන් සුපිරි සීක්‍රට් ට්‍රික් තුන කියලා. වීඩියෝ ඩන් කරගෙන ඔයාලට පොඩි දෙයක් මතක් කරන්න ඕනේ. මගේ YouTube channel අලුත් කෙනෙක් නම් දැන් මම මේ වීඩියෝ like එකක් දාලා මගේ YouTube channel subscribe කරලා set වෙන්න. හරිනම් අපි යමු අපේ වීඩියෝ එකට. iPhone එක ෆොටෝ එකක් හයිඩ් කරන්න පුළුවන් පළවෙනි ට්‍රික් විදිහට මම ඔයාලට කියලා දෙන්නේ. ගොඩක් ලේසි ට්‍රික් එකක්. මම මේකෙන් ඔයාලට ගොඩක් කට්ටිය දන්නවත් ඇති. මම මේක ඔයාලට කියලා දෙන්න යන දේ මුලින්ම ඔයාලා ෆොටෝ ඇප් එක මේක ඕපන් කරගන්න. මම මෙතන මේ ෆොටෝ ඇප් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතන තියෙන මේ ලයිබ්‍රරි කියන එකට ගිහිල්ලා ඕල්ඩ්ස් ෆොටෝ වලට ගියන් පස්සේ ඔයාලට ඔයාලගේ ෆෝන් එකේ තියෙන ෆොටෝස් ටික ඔක්කොම බලා ගන්න පුළුවන්. මේකෙන් ඔයාලට ඔයාලා හයිඩ් කරන ෆොටෝ එක මෙතන සිලෙක්ට් කරගන්න. මම මෙතන මේ හයිඩ් කරන ෆොටෝ එක සිලෙක්ට් කරගත්තා. ඔයාලා මෙතනින් යට තියෙන share button එක පාරක් ටච් කරගන්න ඊළඟට. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන්. ඔයාලා මේක ටිකක් පල්ලෙහාට ගියන් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන යට තියෙනවා හයිඩ් කියලා අන්න ඒක ඔයාලා පාරක් ටච් කරගන්න. ඊළඟට ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මේ රතු පාටින් හයිඩ් ෆොටෝ කියලා තියෙනවා. අන්න එක පාරක් ටච් කරන් ඔයාලට මේ ගැලරි එකෙන් ඔයාලගේ මේ ෆොටෝ එක හයිඩ් වෙනවා. ඔයාලට මේ ෆොටෝ එක බලා ගන්න ඕන නම් ඔයාලා කරන්න ඕන මෙතන මේ ඇල්බම් කියන එකට යන්න. ඇල්බම් කියන එකට ගිහිල්ලා ටිකක් පල්ලෙහාට ගියන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ හින් කියලා එකක් තියෙනවා. අන්න එක පාරක් ටච් කරාම ඔයාලට ඔයාලා හයිඩ් කරපු ෆොටෝ එක බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට ෆොටෝ එක හයිඩ් කරන්න මෙතනින් ඔයාලට මේ ඇල්බම් කියන එකේ පල්ලෙහාට ගියාම මේ ෆොටෝ එක බලා ගන්න පුළුවන් නේ. ඒකත් එතනිනුත් හයිඩ් කරන විදිහට මම ඔයාලට දැන් ඊළඟට කියලා දෙන්නේ. ඔයාලා ෆෝන් එකේ සෙටින් ඕපන් කරගන්න. මේ විදිහට මම මගේ ෆෝන් එකේ සෙටින් ඕපන් කරගත්තා. සෙටින් ඕපන් කරලා ටිකක් පල්ලෙහාට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ෆොටෝස් කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔයාලා එකපාරක් ටච් කරගන්න. ඒක ඔයාලා එකපාරක් ටච් කරන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. මේක ඔයාලා ටිකක් පල්ලෙහාට ගියාම ඔයාලට විතර බලා ගන්න පුළුවන් hidden album කියලා. අන්න ඒකේ ටික් එක මේ වෙනකොට ඔයාලගේ ඔන් වෙලා ඇත්තේ. මේක ඔන් වෙලා තියෙනකොට ඔයාලට අතරින් ෆොටෝ එකක් හයිඩ් කරන්න නැහැ. මේ ඇල්බම් එක පෙන්නනවා. ඔයාලා මේ ටික් එක ඕෆ් කරගන්න. එතකොට ඔයාලට මෙන්න මේ hidden album කියන ඇල්බම් එක දැන් මෙතනින් අයින් වෙලා තියෙනවා. මෙතන කලින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන hidden album කියලා එකක් තියෙනවා. අන්න ඒක දැන් ඔයාලට මෙතනින් අයින් වෙලා තියෙනවා. ඔයාලට ආයෙ ඒක ඔන් කරගන්න ඕන නම් ඔයාලා මෙතන මේ තියෙන ටික් එක ඔන් කරගන්න. ඊට ඔයාලට බලා ගන්න පුළුවන් මේ hidden album කියන ෆෝල්ඩර් එක ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඔයාලට ෆොටෝ එක හයිඩ් කරගන්න පළවෙනි සීක්‍රට් ට්‍රික් එක විදිහට මම ඔයාලට කියලා දෙන්නේ. මම ඔයාලට මේ කියලා දෙන ට්‍රික් එක ටිකක් සීක්‍රට් ට්‍රික් එකක්. මොකද මේකෙන් ඔයාලට පාස්වර්ඩ් එකක් එහෙම නැත්නම් ඔයාලගේ ෆෝන් එකේ ෆින්ගර්ප්‍රින්ට් එක දාලා ඔයාලගේ ෆොටෝ එක ලොක් කරගන්න පුළුවන්. මේක කරන් තියෙන්නේ ඔයාලට ඔයාලා මුලින්ම ගිහලා ඔයාලගේ ෆොටෝස් ඇල්බම් එක ඕපන් කරගන්න. ඊළඟට ඔයාලට හයිඩ් කරන ෆොටෝ එක මේ විදිහට සිලෙක්ට් කරගන්න. මම මේ ෆොටෝ එකම කලින් වගේ සිලෙක්ට් කරගන්නවා. ඊළඟට ඔයාලා මෙතන මේ ෂෙයා බටන් එක කලින් වගේම ප්‍රෙස් කරගන්න එක පාරක්. ඊට ඔයාලට පල්ලෙහාට ගියාම බලා ගන්න පුළුවන් කොපි ෆොටෝ කියලා එකක් තියෙනවා. ඒක ඔයාලා එකපාරක් ටච් කරගන්න. මම මෙතන එකපාරක් ටච් කරගෙන මෙතනින් අයින් වෙනවා. ඊළඟට ඔයාලට ඔයාලගේ ෆෝන් එකේ සෙටින් ඕපන් කරගන්න. මම මෙතන මගේ ෆෝන් එකේ සෙටින් ඕපන් කරගන්නවා. ඊළඟට ඔයාලා මෙතන ටිකක් පල්ලෙහාට ටැප් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන මේ සර්ච් බාර් එකක් ඕපන් වුණා. ඔයාලා ඒක සර්ච් කරගන්න නෝට් කියලා. ඊළඟට ඔයාලට මෙන්න මේ විදිහට මේ නෝට් එක බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතනින් ගිහිල්ලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් default account කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔයාලා on my iPhone කියලා ටික එක තියෙනවා නම් ඒක එහෙම තියෙන්න ඉන්න. ඔයාලගේ මෙතන ඒක ඒ විදිහට වැටලා නැත්නම් ඔයාලා මේ එතන තියෙන on my iPhone account කියන ටික එක on කරගන්න. ඒක onලා තියෙනවා නම් ඔයාලට මුකුත්ම කරන් දෙයක් නැහැ. setting වලින් නිකම්ම back වෙන්න. ඔයාලා ඊළඟට මේ ඔයාලගේ ෆෝන් එකේ notes කියන app එක open කරගන්න. මම මෙතන මේක open කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි මේක ඕපන් ඉන්ටර්ෆේස් එක බලා ගන්න පුළුවන්. මේකෙන් ඔයාලා අලුත් නෝට් එකක් ක්‍රියේට් කරන්න ඕනේ. ඒකට ඔයාලා මෙතන මේ තියෙන pencil icon එක ක්ලික් කරන්න. මම මෙතන ඒක ක්ලික් කරලා ඒක අලුත් නෝට් එකක් දාගන්නවා. මෙතනින් ඔයාලා මේ ෆෝල්ඩර් එකට අලුත් නමක් දෙන්න ඕනේ. මම මෙතන මගේ ෆොටෝස් කියලා දෙනවා මේ ෆෝල්ඩර් නේම් එකට. ඊළඟට ඔයාලා මෙතෙන්ට අපි අර කොපි කරගත්ත ෆොටෝ එක පේස්ට් කරගන්න ඕනේ. මම මෙතන මේ ෆොටෝ එක පේස්ට් කරගන්නවා. ඊට පස්සේ ඔයාලා මෙතන මේ done කියන එක පාරට ටච් කරගන්න. ඊළඟට ඔයාලා මෙතනින් බෑක් වෙන්න. මම මෙතනින් බෑක් වෙනවා. ඊළඟට ඔයාලට මේ බලා ගන්න පුළුවන් අපි හදපු ෆෝල්ඩර් එක තියෙනවා. ඔයාලා මේක උඩ ටච් කරගෙන ඉන්න.
ඊළඟට ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා මෙතන මේ තියෙන ලොක් නෝට් කියන එක පාරක් ටච් කරගන්න. ඊළඟට ඔයාලට මෙන්න මේ විදිහට පාස්වර්ඩ් එකක් දාන්න ඊළඟට වෙරිෆයි කරනකොට පාර්ට්නර් හිට් එකක් දා ගන්නත් පුළුවන්. ඔයාලට කැමති පාස්වර්ඩ් එකක් ඔතන මෙතනින් දා ගන්න. මම මෙතනට මම කැමති පින් එකක් දා ගන්නවා. ඊට පස්සේ මම වෙරිෆයි කරනවා. ඊළඟට ඔයාලට මතක ඇති ඔයාලා මෙතනින් use touch ID කියන එක ටික එකක් on කරලා තියාගන්න. එතකොට ඔයාලට touch ID එක use කරලත් ඔයාලට මේ folder එක unlock කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතනින් මේ done කියන එක touch කරගන්න. ඊළඟට ඔයාලට මේ folder එක බලා ගන්න පුළුවන්. හැබැයි මේක මේ unlock විදිහට තමයි පෙන්නන්නේ. ඔයාලා මේක එකපාරට touch කරලා මේක open කරගන්න. ඊළඟට ඔයාලට මෙතනින් උඩින් බලා ගන්න පුළුවන් lock එක icon එකක් තියෙනවා. අන්න ඒක ඔයාලා එකපාරට touch කරලා ඒක මේ photo එක lock කරගන්න. ඊළඟට ඔයාලට මෙතනින් මේකට ගියාට මොකුත් බලා ගන්න බෑ. මෙතන මේ view note කියන එක පාරට touch කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් ඔයාලා දාපු password එක මේ දාලා මේක open කරගන්න ඕන නම් මේක ඔයාලා enter password කියන එකට ගිහිල්ලා ඔයාලා දීපු password එක මෙතෙන්ට type කරලා okay කියන එක tap කරන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ photo එක නැවතත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට ඔයාලගේ touch ID එක use කරලා මේ photo එක unlock කරගන්න නම් කලින් වගේ මේ view note කෙනෙක් ගිහිල්ලා මෙතෙන් ඔයාලට touch ID එක තියුවන් පස්සේ නිකම්ම ඔයාලට මේ photo එක බලා ගන්න පුළුවන්. දැන් ඔයාලා මේ copy කරගත්ත photo එක නිසා ඔයාලගේ folder එකෙත් يعني photos app එකෙත් මේ photo එක තියෙනවා. ඒක නිසා ඔයාලා photos app එකට ගිහිල්ලා මේ photo එක delete කරගන්න. මේ photo එක delete කාට ඔයාලට note එකෙන් delete වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලා බලන්තුව මෙතනින් මේ photo එක delete කරලා මේ album එකේ අතට ගියන් recycle bin කියන එකකිනුත් ඔයාලා මේ photo එක අනිවාර්යයෙන්ම delete කරගන්න. ඔයාලට මේ photo එක delete කරලා නැවතත් ඔයාලගේ album එකට ගන්න ඕන නම් ඔයාලට කරන් තියෙන්නේ ඔයාලගේ note එකට යන්න. මම විතර මගේ මේ note එක open කරගන්නවා. ඊළඟට ඔයාලට මේ photo එක download කරගන්න මේ photo එකට එකපාරක් touch කරගෙන ඉන්න. ඊළඟට ඔයාලට මේ share කියලා icon එකක් තියෙනවා. අන්න ඒක එකපාරක් touch කරගන්න. ඊට පස්සේ ඔයාලට පල්ලෙහාට ගියන් බලා ගන්න පුළුවන් save image කියලා එකක් තියෙනවා. අන්න ඒකට ඔයාලට touch කරාම මේ photo එක ඔයාලගේ gallery එකට කලින් වගේම save කරගන්න පුළුවන්. මෙන්න මේක තමයි මම ඔයාලට කියලා දුන්න දෙවෙනි secret trick එක. මේක නම් ගොඩක් secret. මොකද ඔයාලට password එකක් ඒ වගේම touch ID එක දාලා මේක photo එක lock කරගන්න පුළුවන්. ඒකට කාටවත්ම මේ photo එක බලන්න බෑ. මම ඔයාලට කියලා දෙන අවසානයේම නැත්නම් තුන්වෙනි trick එක මම ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ. ඒක ගන්නත් ඔයාලා ඔයාලගේ phone එකේ photos app එක open කරගන්න. මම මෙතන මගේ phone එකේ photos app එක open කරගන්නවා. ඊළඟට ඔයාලා ඔයාලගේ height ගන්න ඕන photo එක select කරගන්න. මම මෙතන මගේ height ගන්න photo එක select කරගන්නවා. මම කලින් photo එක මේ විදිහට select කරගන්නවා. ඊළඟට ඔයාලට කරන් තියෙන්නේ photo එක උඩ එකපාරක් tap කරලා මේ edit කියන button එක පාරක් touch කරගන්න. ඊළඟට ඔයාලට මෙන්න මේ වගේ interface එක බලා ගන්න පුළුවන්. ඔයාලා මේකෙන් මේ crop කරන option එකට යන්න. මම මෙතන මේ crop කරන option එකට ගිහිල්ලා මේ photo එක මෙන්න මේ විදිහට crop කරලා මෙන්න මේ විදිහට මුකුත් නැති place එකක් මෙතනට මේ select කරගෙන මම මෙතන මේ done කියන එක පාරක් touch කරගන්නවා. ඊට ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් මුකුත්ම නැති photo එකක් විතර මෙන්න මේ photo එක බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට අවශ්‍ය ටික මේ photo එක hide ලා තිනකොට ඔයාලට මෙතන photo එකක් තියෙද කියලා විතරයි බලා ගන්න පුළුවන්. මොකද ඔයාලට ඕනම ටික මේ photo එකේ නෑ. ඔයාලට කරන් තියෙන අවශ්‍ය වෙලාවට මෙතනින් මේ edit වලට ගිහිල්ලා crop කියන එකට ගිහිල්ලා photo එක reset කරලා මෙන්න මේ විදිහට save කරගන්න. එතකොට ඔයාලට මේ විදිහට photo එක hide කරගන්න පුළුවන්. මෙන්න මේක තමයි මම ඔයාලට කියලා දුන්නු තුන්වෙනි secret trick එක. හරි එහෙනම් යාළුවනේ අද මේ වීඩියෝ එක ඉවරයි. මම හිතන්නේ ඔයාලට මේ වීඩියෝ චුට්ටක් හරි ප්‍රයෝජනවත් වෙන්න ඇති. ඔයාලට මේ වීඩියෝ චුට්ටක් හරි ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යෙන්ම මගේ මේ වීඩියෝ එකට like එකක් දාන්න. ඔයාලට මේ වගේ තාක්ෂණික වීඩියෝ දිගටම නරඹන්න ඕන නම් ඔයාලා අනිවාර්යෙන්ම මගේ YouTube channel subscribe කරන්න. ඔයාලට මේ වීඩියෝ එක තවත් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම එයාලටත් මේ වීඩියෝ එක share කරන්න. මේ වීඩියෝ එක හොඳ නරක දෙකම comment කරන්න. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.